guys කොහොමද පොඩි වැඩක් හවුතෙන් දාන්නද මේ LED ලයිට් එකක් මේ yellow beam එකයි white beam එකයි දෙකම තියෙන ලයිට් එකක් මේ වැස්ස වෙලාවට එහෙම මේ සුදු පාටේ ලයිට් එක පේන්නේ කහ පාට ලයිට් එකක් ගන්න හිතුව ඒකින්ද බලමු කොහොමද ප්‍රොසෙස් එක යන්නේ කියලා හිතන් ඉන්නේ මෙතන මේ අපේ නම්බර් ප්ලේට් හෝල්ඩ් එකට බ්‍රැකට් එකේ මෙතන එනවා නේද මෙතන මේ නට් එකට තමයි මේ ලයිට් එකේ බ්‍රැකට් එක ගහලා වයර් එක මෙතනින් අරගෙන අපිට ගන්න පුළුවන් මෙතන ඉන්නොත් මම නැත්තම් මෙන්න මෙතනිනුත් මේ ගන්න පුළුවන් අපිට බලමු අප්ඩේට් එක දෙන්න කොහොමද යන්නේ ඉස්සරහට guys පැනල් එකත් ගැලෙව්වා එතනින් තමයි ලයිට් එක වයර් එක ගන්න හිතන් ඉන්නේ ඔයාලට පේනවද දන්නේ ඉන්න බලන්න ඒක පේනවද කියලා මෙතනින් තමයි ගත්තේ ඔයාලට පේනවනම් මේ කළු පාට පොඩි වයර් එකක් පේනවද මේ වයර් එක තමයි දැන් අපි ලයිට් එකට ගන්න හදන්නේ මේකේ ලයිට් එකේ බ්‍රැකට් එක තියෙන්නේ මේක මම දැන් මගේ අයිඩියා එක තමයි මේක මේ හෙඩ් ලයිට් එක ඔන්නෙද්දිම ෆෝක් ලයිට් එකත් ඔන් වෙන හදන්න ස්විච් එකක් දාන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ වයර් මදි කේස් එකක් තියෙනවා එක බලමු නේද මම අප්ඩේට් එක දෙන්න වයර් එක ගන්න මෙන්න මෙතන okay guys වයර් එක දැම්මේ ඉස්සලා කිව්වා වගේ මෙන්න මෙතනින් පොඩි මේකක් තියෙන ඔරිජිනල් නම් මෙතන කේබල් එකට හයිඩ්‍රොලික් අපේ බ්‍රේක් ලයින් එක වගේ එකක් තියෙනවා දෙපැත්තෙම තමයි මෙතනින් දාගත්තා මෙතනින් දාගත්ත වයර් එක ඒ දාගත්ත වයර් එක මෙතන ඇතුලෙන් ඉන්නේ ඇතුලෙන් ඉන්නේ මෙන්න මේකේ මම දැන් හෙඩ්ලයිට් ඔන් කරලා තියෙනවා පේනවා ඇති එතකොට මෙන්න මෙතන මෙන්න මේ ප්ලග් එක තමයි හෙඩ්ලයිට් එකට යන්නේ හරිද දැන් මෙන්න මෙතන තියෙනවා මේ දුඹුරු පාට මේක හරිද මේක තමයි පොසිටිව් එක ඊළඟට මේ කළු පාට වයර් එක අරගෙන මෙන්න මේ රතු පාට දෙන ෂේප් එකේ උගලා හරිද කනිකා උගලා මේකට දුන්නා උගලට පේන ඇති මේකේ සෙටප් තුනක් වගේ තියෙනවා ප්‍රිසෙට් තුනක් නම තමයි වැඩේ වෙන්නේ ඒක ස්විච් එකකුත් තියෙනවා කොහෙටද සෙට් වෙන්නේ කියලා තාම අදහසක් නැහැ මෙතන ඇණයක් තියෙනවා මේ ඇණේට මොකක් හරි කරලා යමුනොත් අයි කරනවද නැද්ද කියලා තාම කල්පනාවක් නැහැ මෙන්න මේ විදිහට මෙන්න මේකේ පින් දෙක අපිට ගලව ගන්න පුළුවන් හරිද අන්න මේ පොඩි මේකක් යූස් කරා මේ ෆ්ලැට් ස්ක්‍රූ එක මේ ඔයාලට පේනවද මෙන්න මේ මෙතන පොඩි මෙන්න මේ වෙන පොඩි ක්ලිප් එකක් හදිලා වෙනවා ඔන්න ක්ලිප් එක නිකන් තද ගාම යනවා මේ බ්‍රැකට් එකෙන් එළියට එනවා අනිවාර්යයෙන් ෆොටෝ එකක් ගාලා තියාගන්න මේ දෙක කොහොමද ප්ලග් වෙන්නේ කියලා මොකද නැත්නම් ඊට පස්සේ මාරුනොත් එහෙම විසු කෙලනවා මේක දැන්ට මගේ ප්ලෑන් එක ස්විච් එක මෙන්න මෙතනට පොඩ්ඩක් එකේ ෆිනිෂින් ගතිය නම් මදි බලමු මං තාම හිතනවා වෙන ඔප්ෂන් එකක් තියෙනවද කියලා බලමුනේ සෙට් කළා ඊළඟට ඉතින් සෙට් කළා උනා අප්ඩේට් එක දෙන්නේ alright guys සෙට් කළා ඉවරයි මේ කළු පාට එකට පොඩ්ඩක් වයර් චුට්ටක් මදි වුණා ඒකට මේක කෙලින්ම උඩට දීලා තියෙන්නේ ස්විච් එක හිට් එක මෙතන මේ කොරමට දැන් තියෙන්නේ ඉතින් මවුන්ට් කරන්න තමයි කොහොමද බරපතල ප්‍රොසෙස් එකක් නෑ සිම්පල් ප්‍රොසෙස් එකක් තියෙන්නේ මේ වයරින් ටික පරිස්සමට හරියට කවර් කරලා මේ ගැහුවොත් ඉතින්
electric bike in the high voltage මෙතන මේ තනියේ ඉතින් තනිය high voltage cable එකක් තියෙන මේක මේ charger port එකට මේකින්ද පරිස්සමට වයරින් කරගන්න. තොර වැඩි සිම්පල් ලොකු සීන් එකක් නෑ. right එනවා පියා. ඕකේ වැඩ ඉවරයි. ඔක්කොම setup ආයි තිබ්බ විදිහම හයි කරා. ස්විච් එක මම මෙතනම ගියා. මෙතන පොයින්ට් එක හොඳයි. එතන වයර් එක මම මෙතන උඩින් ටක් කරා මෙතනින්. චුට්ටක් විතර ඉස්තිරලා තියෙන ගවුලක් නෑ ලොකුටම. මෙතන මවුන්ට් එකට තියලා තියෙන්නේ. මම වැඩි තියෙන්නේ මෙයා දැන් ලයිට් එක පාවිච්චි කරනකොට මෙයා පාකින් මොඩ් එකට දාන්න. මෙතන ලයිට් එක සෙටප් කරලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මේ ලයිට් එක පොඩ්ඩක් වෙනස් කරා. මොකද මේ ලෙන්ස් එක කලින් තිබ්බේ මේ ලයිට් එක මේ එන විදිහ. මේ පැත්තට ගියදී ලයිට් එක මෙහෙම අලු කරාම මේකේ බීම් එක අර දැන් LED වල තියෙනනේ බීම් එක මේ පැත්තට අදින්නේ. කියන්නේ LED බීම් එක නම් කෙලින් අතර ඉන්නේ. ඒක කෙලින් අතර තියෙන්නේ නැහැ. ඒතර මම මේ පැත්තේ කියන්නේ හරි පැත්ත හරි විදිහට නම් හොරිසොන්ටල් තියෙනවා. මම මේ ඇතුලේ ගලවලා මේ ලයිට් එක පොඩ්ඩක් මොඩිෆිකේෂන් එකක් කරා. මොඩිෆිකේෂන් එක චුට්ටක් කපලා මොඩල් මේ ලයිට් එක හැරෙව්වා. දැන් හරි. දැන් මේ පැත්තට තියෙන්නේ. බලමු ටයිම් එකත් එක්ක අවුට්පුට් එක වෙනේද කියලා. බලමු. guys light එක on. ඔන්න මේ එළියක් තමයි මේ ටයිම් එක. දැන් මම 12ට විතර ඇති වෙලාව. අපි බලමු සුදු එකක් උඩ වදින්නේ. පේන ඇති. මේ තියෙන දෙකම සුදු එකයි කහ එකයි දෙකම ඊළඟ ඔන්න උතර පේන නැති වලට මම කිව්ව හොරිසොන්ටල් මේ ලයිට් එක වදින කේස් එක. okay guys දැන් බලමු මේ ලයිටින් චෙක් එක කොහොමද කියලා. මේකේ ලයිට් එක තමයි පේනවද කියලා. सामने नॉर्मल पे हेडलाइट है पे पार्किंग लाइट का हमेलियत में कहा है कट दिए ने इस दुकान एक गया होत नवी दिर गए हेडलाइट නැතුව හෙඩ්ලයිට් එක කොටලා නෑ මම ගම ෆොග් ලයිට් එක විතරයි මම යන්නේ අර පේන්නේ නැති අතරම සෑහෙන දුරට ෆොග් ලයිට් එක වදිනවා ඉතින් සුචි කහයකට විතර okay guys sitting ready ඉවර කරා ආල් වෙනත් වගේ මේ දැන් මේ හෙඩ්ලයිට් එක දාලා ඉන්නේ ඒ නෝමල් මේකත් එක්ක කියන්න උතර මේ කලින් හරි සෙටප් කරලා ගමකට දාලා තිබ්බම දැන් මෙතනින් ගන්න පුළුවන් කියලා. එතනින් ගත්තා ගමන් මේ එතන පොඩි කේස් එකක් ගිහලා ඒක එතන ෂෝට් වුණා. මේ ක්ලිප් එකක් වගේ තියෙනවා. ඒ නැති මේ පැත්තේ ඒක තියෙනවා. මේ හයිඩ්‍රොලික් කේබල් එක යන්නේ එතනින්. බයික් එකේ බ්‍රේක් ෆ්ලුයිඩ් එකට එනවා. එතකොට මේ ඒක තමයි මෙතනින් මේ නිකන් අර
හදද්දි වෙලා තියෙන්නේ. ඒ එතන කලින් දැම්මේ වයර් එක. ඒකට එතන පොඩි කේස් එකක් ගිහිල්ලා මේ එතන වයර් එක ෂෝට් වෙලා තිබ්බා. ඒක කෑල්ල සම්පූර්ණයෙන් අයින් කරන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. ඒක අයින් කරලා එතනින් වයර් එක දැම්මා. සරල වැඩක් තිබ්බේ. කොහොම හරි වැඩේ ආපු විදිහට සතුටුයි. තව වීඩියෝ එකකින් යමු. එහෙනම් පීස්.